අටපිරිකර 90ක් කැඩුවා පහුගිය දවස්වල. කීයක් හොඳට තියෙන්නද? පිරිකර 6යි. දැන් ඔය ඇඳගෙන ඉන්න ඇඳුමක් කීයද? 2500 කට්ටලයට වෙන්නේ. ඔයත්තුන්ගේ අර කෑලි 8ක් කීයටද ගන්න හදන්නේ? ඔය 2500 3000 නේ ගන්න. නිකමටවත් හිතෙන්නේ නැද්ද මේ මම මේ ඇඳගෙන ඉන්න එකත් 3-4000ක් වෙනවනේ. පන්සලේ හාමුදුරුවන්ට ටෝක් කරලා 3000ට විතර ගන්නවා. ඒ කියන කතා කියනවා මේ ආපහු පන්සලට මුළු මේකත් හම්බෙන්නේ. අනේ පිංකම්. පින්නතුනි. අවදාවත් ඔය වංචා සහගත වැඩේ කරන්න එපා. ඒ මහා විස්මිත පිංකම ජීවිතේ එකපාරක් හරි සිද්ධ කරගන්න. අර තියෙන විදිහට දෙන්න. මම මේක ඉගෙන ගත්තේ අර පිළිකාවක් හැදුණු තාත්තා කෙනෙක්ගේ. දවසක් අපේ අම්මලාට තාත්තලා ලෙඩක් තියෙනවනේ ගේන හැසේරම ලොකු හාමුදුරුවන්ට දෙන්න ඕන කියලානේ. අර දාන්න බෙදන කොටත් බෙදන්නේ අර නායකහාරලා ටිකට බෙදාගෙන යනවා ගිහිල්ලා වෙන කාට හරි බත් එක දෙනවා ඊට පස්සේ. ඔහෙට බෙදන්නලු. එක කිරියත්තා කෙනෙක්. එයාගේ කටේ පිළිකාව. මං දැන් බොහොම කාලේ දැනගන්න පුළුවන් ඒ කාලේ සිද්ධාලේප කුප්පියක් රුපියල් 25යි. සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන ආවා. බලන්න ඕනේ අපිට වඩා මේ මිනිස්සු කොච්චර උසස්ද කියලා හොඳේ. අරගෙන ඇවිල්ලා කෙළවරේ පොඩි හාමුදුරුවන් ඉඳන් හාමුදුරුවරු 4-9කට පූජා කරා. පූජා කරලා වැඳලා ගියා. මේක මට අහන්නම හිතුණා. මම නැගිටලා ගිහිල්ලා ඇහුවා ඇයි එහෙම කරේ? අතේ සල්ලි තිබ්බේ එච්චරයි. ගන්න පුළුවන් උනේ සිද්ධාලේප කුප්පි 4ක් විතරයි. මම ගිහින් පූජා කරලා ආවා. පින් සිද්ධ වෙන්නේ නැද්ද? මට ඒක සාටක බමුණගේ කතාව මතක් වුණා පින්නතුනේ. අපි පුරුදු වෙන්න. මම මේ කියන්නේ හැම දානෙටම හැම හාමුදුරුවන්ට හැම මොහොතෙම අටපිරිකර දෙන්න කියලා. අර තියෙන්නේ ඇල්ලතුර වීදුරුවක් නම් ඒක හොඳට දෙන්න. රුපියල් 30-40000ක් වෙයි අටපිරිකර. පින්නතුර ඇඳුමම රුපියල් 2-3000ක් වෙනකොට අර කෑලි 8ක් කොහොමද රුපියල් 3000ට ගන්න? ඇයි එහෙනම් බොරු කරන්නේ? සංසාරේ දෙන්න හම්බෙන්නේ බුද්ධ ශාසනය පින්කම් කරන්න අපේ හිතේ පිරිසුදුකම බලපානවා. එනිසා මං යෝජනා කරන්නේ දෙන්න. සංසාරේ කවදානම් අය අපි දෙන්නද?